කුරුල්ලෝ ගැන කතා කරද්දී ගොඩාක් ඉඩියම්ස් තියෙනවා අපිට ස්පෝකන් ඉංග්‍රීසි වල ඉගෙන ගන්න පුළුවන්. අපි කීපයක් කතා කරමු. පළවෙනි එක තමයි a bird's eye view. a bird's eye view කියලා කියන්නේ ඉහළ ප්‍රදේශයක ඉඳලා අපි පල්ලෙහා තියෙන යම්කිසි දර්ශනයක් සාරාංශයක් විදිහට දකින්න. a bird's eye view. තව එකක් තමයි ගොඩක් ජනප්‍රිය එකක් as free as a bird. කුරුල්ලෙක් වගේ නිදහස් කියන්නේ. as free as a bird. තවත් එකක් තමයි kill two birds with one stone. kill two birds with one stone. අපි සිංහලෙන් කියනවා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්නවා කියලා කියන්නේ. right? අනේකත් ඉතාම ජනප්‍රිය ඉඩියම් එකක් අපි ඉංග්‍රීසි වල යූස් කරන කුරුල්ලෝ සම්බන්ධ. තව ජනප්‍රිය එකක් තමයි the early bird catches the worm. the early bird catches the worm. ඒ කියන්නේ මොකක්ද? ඉක්මන් වෙන එක්කෙනා කලින්ම ගොදුර අල්ලගන්න. ඒ කියන්නේ වේලාසනින් වැඩ කරන අය ජීවිතේ දියුණුව. බලන්න සත්තු ආශ්‍රයෙන් කොච්චර ඉඩියම්ස් ඉංග්‍රීසි භාෂාවේ නිර්මාණය වෙනවද කියලා. සත්තුන්ට ආදරය කරන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න.